LTT ත්‍රස්තග්‍රහණයෙන් මිදී තවත් සාමාන්‍ය වැසියෝ පිරිසක් රැකවරණය පතා ආරක්ෂකාංශ වෙත බාර වෙති. උතුරු මුහුදේ බෝට්ටු දෙකක අතරමංව සිටි මෙම පිරිස නාවික හමුදාව මගින් මුදාගෙන ආරක්ෂිතව රැගෙන ඒමට කටයුතු කර තිබේ. මුල්ලියාන්, කඩේකාඩු, පරන්තන්, කිලිනොච්චි සහ චැම්පියන් පත් යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන මෙම පිරිසට වැඩිහිටි පිරිමි 13 දෙනෙක්, කාන්තාවෝ 9 දෙනෙක් සහ ළමයි 6 දෙනෙක් අයත් වෙති. මුදානුගත් ප්‍රදේශවල ජීවත් වන දෙමළ ජනතාව LTT ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බව මෙම පිරිස ආරක්ෂකාංශ වෙත ප්‍රකාශ කර තිබේ. එම ප්‍රදේශවල දෙමළ ජනතාවට කිසිදු ආහාර හිඟයක් නැති නමුත් LTT ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකලාපයන් නිසා නිදහසේ ජීවත් විය නොහැකි බව ඔවුහු පෙන්වා දෙති. බලහත්කාරයෙන් තමන්ගේ දරුවන් යුද පෙරමුණට රැගෙන යන බවද ඔවුහු කියා සිටිති. මේ වන විට LTT ත්‍රස්තවාදීන්ට ආරක්ෂක හමුදාවගෙන් දරුණු ප්‍රහාර එල්ලවන අතර ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් LTT ත්‍රස්තවාදීන්ගේ මර්මස්ථාන රැසක් විනාශ වී ඇතැයි එම ජනතාව කියා සිටිති. ගුවන් හමුදාව එල්ල කරන ප්‍රහාර නිවැරදි ඉලක්ක වෙත එල්ල කර ඇති බවද ඔවුහු සනාථ කරති. තරුණ පිරිස්, ළමයින් මෙන්ම වයස්ගත වූවන්ද බලහත්කාරයෙන් රැගෙන ගොස් LTTට බඳවා ගන්නා ආකාරය මොවුන් හෙළි කර ඇත. බංකර සෑදීම, යුදාගල් කැපීම ආදී කටයුතු සඳහා ඔවුන් යොදා ගන්නා බවද පළා පිරිස ප්‍රකාශ කර තිබේ. මේ වන විට LTT ත්‍රස්තවාදීන් දරුණු පරාජයකට ලක්ව සිටින බව පෙන්වා දෙන මෙම ජනතාව කෙසේ හෝ තම සහෝදර දෙමළ ජනතාව LTTයෙන් මුදා දෙන්නැයි ආරක්ෂකාංශ වලින් ඉල්ලා සිටිති. ත්‍රස්තවාදීන්ගෙන් මිදී පැමිණි මෙම පිරිසට අවශ්‍ය ආහාර, වෛද්‍ය පහසුකම් ඇතුළු සියලු අවශ්‍යතා සපුරා දීමට කටයුතු කිරීමෙන් පසු ඔවුන් කන්කසන්තුරේ පොලිසියට බාර දී තිබේ.